හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්නේ solar and hydrogen hybrid system project එකක් ගැන. දිනෙන් දින ඉහළෙන විදුලි ඉල්ලුමට සාපේක්ෂව පුනර්ජනනීය බල ශක්තියින් භාවිතයට වර්තමානයේ මිනිසුන් යොමු වී ඇත. මෙම ව්‍යාපෘතියේ පුනර්ජනනීය බල ශක්තියින් දෙකක් යොදාගෙන කාර්යක්ෂම හා තිරසාර ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කිරීමට අපට හැකි විය. මෙම ව්‍යාපෘතියේ මූලික අදහස වනුයේ සංයුක්ත ශක්ති පද්ධතියක් හඳුනා ගැනීමයි. මේ සඳහා අප කරගත්තේ සූර්ය ශක්තිය හා හයිඩ්‍රජන් තාක්ෂණයයි. එමෙන්ම අපි ශක්තිය නැවත භාවිතා කිරීමේ ක්‍රමයක්ද යොදාගෙන තියෙනවා. ඒ සඳහා සෝලාර් පැනල් හා හයිඩ්‍රජන් ෆුවල් සෙල් යොදාගෙන පද්ධතියේ විශ්වසනීයභාවය හා තිරසාර වායය වැඩි දියුණු කර ඇත. මේ පරීක්ෂණයේදී අප අවධානය යොමු කරන්නේ නවීකරණීය වූ ශක්තියින් හඳුනා ගැනීමයි. එමෙන්ම අපට දේශගුණික වෙනස් වීම් වලට මුහුණ දීමේදී ඒකාකාරී ශක්ති සැපයීමක් තහවුරු කරගත හැකි විය. වර්තමානයේ ප්‍රධාන ඉදිබල සැපයීම සෑම ස්ථානයක් දක්වා විහිදී පැවතුනද ඉතාමත් පිළිසිර ගම සඳහා විදුලි බලය ලබා දීමට නොහැකියාවක් පවතී. ඒ ගම්වල විදුලි බලය ලබා ගැනීම සඳහා off-grid solar system භාවිත කරයි. ඒ ඉතාමත් පරිසර හිතකාමී හා කාර්යක්ෂම විදුලි බලය ලබා ගැනීමට හැකියාවක් ඇත. නමුත් එම පද්ධතිය ඇති ගැටලු කිහිපයක් වශයෙන් දහවල් කාලයේදී බැටරිය ආරෝපණය වීමත් සමග ජනනය වන විදුලිය අමතර විදුලියක් ලෙස භාවිතයෙන් නොකොට අපතේ යාමක් සිදුවේ. ඒ හේතුව නිසා පද්ධතියේ කාර්යක්ෂමතාවය අඩු වේ. තවද දහවල් කාලයේදී ගබඩා කරගත් විදුලිය අඩු වීමත් සමග පද්ධතියේ ස්ථායීතාවය නැති වීම සිදුවේ. මෙවැනි ප්‍රශ්න නිසා පාරිභෝගිකයාට විශ්වාසදායක හා ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට නොහැකියාව පවතී. මෙවැනි ප්‍රශ්න විසඳුමක් වශයෙන් තවදුරටත් කාර්යක්ෂම හා ගුණාත්මක ගබඩා කිරීමට හැකි පද්ධතියක් අවශ්‍ය වේ. මේ ප්‍රොජෙක්ට් එකේ අරමුණ වන්නේ සෝලර් සිස්ටම් හා හයිඩ්‍රජන් සිස්ටම් එකතු කර සංයුක්ත ශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමයි. මෙහිදී අප ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ කාර්යක්ෂම හා විශ්වාසදායී ශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමයි. මෙහිදී සාම්ප්‍රදායික off-grid solar system එකේ කාර්යභාරය පුළුල් කිරීමක් සිදුවේ. දහවල් කාලයේදී සෝලාර් පැනල් වලින් නිෂ්පාදනය කරන විදුලිය හයිඩ්‍රජන් බවට පත් කර ගබඩා කිරීමක් සිදුවේ. අප ගබඩා කරගත් හයිඩ්‍රජන් පසුව අපට ඉන්ධනයක් ලෙස හෝ කිසියම් නිෂ්පාදන කටයුත්තක් ලෙස භාවිතා කරගත හැකිය. එමෙන්ම රාත්‍රී කාලයේදී බැටරි ආරෝපණය අඩු වීමත් සමග අප ගබඩා කරගත් හයිඩ්‍රජන් භාවිතයෙන් විදුලිය නැවත ජනනය කර ස්ථායී හා විශ්වාසදායී ශක්ති සැපයීමක් ලබා ගත හැකිය. මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. සෝලාර් පවර් හා හයිඩ්‍රජන් මත පදනම් වූ බල ශක්ති පද්ධතියකි. සාම්ප්‍රදායික පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ඉවත්ව ඉතාමත් ලාභදායක හා කාර්යක්ෂම බල ශක්ති පද්ධතියක් ලෙස off-grid solar system project එක ඔබට පෙන්වා දිය හැකිය. පළමුවෙන් අප ආරම්භ කරන්නේ සෝලාර් පවර් පැනලයක් මගින් විදුලිය ජනනය කිරීමයි. මේ යොදා ගන්නා පැනලය 18 වෝල්ටේජ් DC විදුලියක් නිපදවා ගැනීමට හැකියාව ඇත. මෙහිදී අප යොදාගත් සෝලාර් පැනලය මගින් ජනනය කරන විදුලිය සූර්ය කිරණ පතිත වන කාලය අනුව වෝල්ටේජතාව වෙනස් වීමක් සිදුවේ. අපේ සඳහා බක් බූස්ට් කන්වර්ටර් සර්කිට් එකක් මගින් 14 වෝල්ටේජ් අවුට්පුට් එකක් ලබා ගැනීමට පද්ධතියක් නිර්මාණය කර ඇත. මගින් 12 වෝල්ට් DC බැටරියක් පහසුවෙන් charge කර හැකියාව ලැබුණි. අප ජනනය කරගත් විදුලිය charging control circuit එකක් මගින් 12 වෝල්ට් බැටරියක් charge කිරීමක් සිදුවේ. මේ ක්‍රියාවලියේදී පද්ධතියේ වෝල්ටේජතාවය ඇම්පියරය පවර් වැනි දෑ නිරීක්ෂණය කිරීමට මයික්‍රෝකන්ට්‍රෝල් සර්කිට් එකක් භාවිත කර දත්ත නිරීක්ෂණය කිරීමක් යොදාගෙන ඇත. ඒ නිරීක්ෂණය කිරීම සඳහා LCD ඩිස්ප්ලේ එකක් භාවිත කර ඇති අතර එමගින් අවශ්‍ය දත්ත කියවා ගැනීමට හැකියාවක් ඇත. අපට දුරස්ව සිට මෙහි දත්ත Blink IoT ප්ලැට්ෆෝම් එක හරහා කියවා ගැනීමේ හැකියාව පවතින අතර IoT ප්ලැට්ෆෝම් එක හරහා මෙහි පද්ධතිය දුරස්ව සිට පාලනය කිරීම දක්වා වැඩි දියුණු කිරීමට පද්ධතිය තුළ හැකියාවක් පවතී. off-grid solar system එකේ පවතින බැටරිය සම්පූර්ණයෙන් charge වූ විට ජනනය කරන විදුලිය හයිඩ්‍රජන් පද්ධතිය තුළට යවා එහි ඇති ඉලෙක්ට්‍රෝලයිට් මගින් හයිඩ්‍රජන් නිෂ්පාදනය ආරම්භයි. මේ සඳහා 18 වෝල්ටේජ් සිට 3 වෝල්ටේජ් දක්වා අඩු කිරීමට
අප විසින් මෙම ප්‍රොජෙක්ට් එකේ බක්කන්වලට සර්කිට් එකක් නිර්මාණය කර ඇත. පසුව අපගේ අවශ්‍යතාවය පරිදි ගබඩා කරගත් හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙස හෝ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් කිරීම සඳහා යොදාගත හැක. එමෙන්ම අපි ඔබට මුලින් ප්‍රකාශ වූ පරිදි ඔෆ්-ග්‍රිඩ් සෝලර් පද්ධතිය ඇති කාර්යක්ෂමතාව අඩුවීමට හේතු වූ රාත්‍රී කාලයේදී ගබඩා කරගත් විදුලිය අවසන් වූ විට පද්ධතිය විසන්ධි වීම වැළැක්වීම සඳහා ගබඩා කරගත් හයිඩ්‍රජන් නැවත විදුලිය බවට පරිවර්තනය කොට භාවිතා කිරීමට මේ ප්‍රොජෙක්ට් එක මගින් නිර්මාණය කර ඇත. මේ ඔබට පෙනෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ අවසාන වීමයි. මේ ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් ඔබට දැනගත හැකියි. වම් පසින් ඔබට පෙනෙන එන්ක්ලෝසර් බොක්ස් එකේ මේ ව්‍යාපෘතියට අදාළ සර්කිට් වල අතර දකුණු පස ඇති එන්ක්ලෝසර් බොක්ස් එකේ හයිඩ්‍රජන් පද්ධතිය ඇතුළත් වේ. මේ ප්‍රොජෙක්ට් එකේ සෝලර් සිස්ටම් හා හයිඩ්‍රජන් සිස්ටම් වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් ඇත. ප්‍රධාන වශයෙන් අප සිලෙක්ටර් ස්විච් දෙකක් යොදාගෙන ඇති අතර දකුණු පසින් ඔබට දැකගත හැකි ස්විච් එක මගින් පද්ධතිය වෙනස් කිරීමට යොදාගනී. එමෙන්ම ඔබට වම් පස ඇති ස්විච් එක මගින් හයිඩ්‍රජන් ෆුවල් සෙල් ක්‍රියාත්මක වීම හා හයිඩ්‍රජන් මගින් විදුලිය පිටවීම සඳහා යොදාගනී. මෙහි ඇති ඉන්ඩිකේටර් මගින් හයිඩ්‍රජන් විදුලිය බවට පත්වීම පෙන්නුම් කිරීම සඳහා යොදාගෙන ඇත. එමෙන්ම මෙහි ඇති බසර් මගින් හයිඩ්‍රජන් ගෑස් හඳුනා ගැනීම හා ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම හඳුනා ගැනීම සිදුවේ.